ආයුබෝවන් කියලා පිළිගන්නවා රාව් ශ්‍රී ලංකා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද ඉතින් මම කරන්න යන්නේ ආපහු route එකක් review කරන්න තමයි. ඒ route එක තමයි මාතර මීගමුව දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කරන මෙන්න මේ බස් එකේ route එක. ඉතින් දැන් දවල් 11 මාර විතර ඇති වෙලාව. මේ විදිහට මාතර බීච් එකයි ඉන්නේ 11 මාරට පාක් කරන මේ බස් එක පිටත් වෙන්න තියෙන නම් දවල් 1:00මාරට සමහර වෙලාවට නම් ඉතින් ඊට කලින් බස් එක අදිනවා. මොකද සීට් ගන්නට වාඩි වුණාට පස්සේ ඒක නිසා ඔයා කැමති සීට් එක අල්ලගන්න නම් 11:00මාර වෙද්දිම එන්න වෙනවා. අන්න ඒක තමයි එක හේතුවක් මම කිව්වා මේ route එක review කරන්න යද්දි ටිකක් අමාරුයි කියලා. ඒ කියන්නේ මම thumbnail එකේ එහෙම දාලා තියෙනවා සැටිස්ෆයිඩ් නැති රූට් එකක් කියලා. මොකද 11 මාර දැන් 1:00මාර වෙනකම් පැය දෙකක්ම මාතර ස්ටෑන්ඩ් එකට වෙලා විතරක් ඉන්න වෙන හින්දා. ඉතින් අද නම් බස් එක සාමාන්‍යයෙන් 1:20 විතර වෙද්දි පිටත් වුණා. මොකද දීර්ඝ නිවාඩුවක අවසානයක් හින්දා. මේ විදිහට මාතර බස් නැවතුම් පොලෙන් පිටත් වෙන මේ බස් එක දක්ෂිණ අධිවේගී මාර්ගයට මාතරයෙන්ම ඇතුල් කරනවා. මේ යන්නේ ඒ දක්ෂිණ අධිවේගී මාර්ගය වෙනකං මාතර ස්ටෑන්ඩ් එක පහු කරලා යන කොටස. දැන් ඔය අපි ඇතුල් වෙන්න හදන්නේ මාතර පාලමට. කිඹුලා එහෙම ඇවිල්ලා ඉන්නේ ඔතනමනේ. මාතර පාලම පහු කරගෙන ඉස්සරහට ගියාට පස්සේ අපිට මාතර බෝධිය, ඊට පස්සේ නූපේ හන්දිය, අකුරැස්ස පාර දිගේ ගිහිල්ලා තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වෙන්නේ. ඒ වෙනකම් මම කියන්නම්කෝ අනිත් විස්තර ටික. මේ බස් එක ගමන් මාර්ගයේ විදිහට හඳුන්වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිහිල්ලා ඊට පස්සේ කොළඹ පිටත වතරාමට ඇතුල් වෙලා කොළඹ පිටත වතරාමෙන් කෙරවල පිටියෙන් එළියට ඇවිල්ලා ආපහු ඊළඟට තියෙන අධිවේගී මාර්ගය කටුනායක අධිවේගී මාර්ගයට ඇතුල් වෙලා කටුනායකෙන් තමයි ආපහු එළියට එන්නේ. එතකොට හරියට බැලුවොත් එහෙම ලංකාවේ තියෙන අධිවේගී මාර්ග 3ක් කරහා මේ බස් එක ධාවනය වෙනවා. ඉතින් මේ විදිහට මේ ධාවනය වෙන බස් එක ඉස්සෙල්ලාම යන්නේ කටුනායකට. කටුනායකට ගිහිල්ලා ආපහු ඇවිල්ලා තමයි මීගමුව වෙනකන් යන්නේ. ආපහු එනකොට නම් උදේ 7:00මාරට තමයි මේ බස් එක මීගමුවෙන් පිටත් වෙන්නේ. මීගමුවෙන් පිටත් වෙලා ඒ විදිහටම කටුනායකට ඇවිල්ලා ඇවරියවත්ත බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා එතනින් ආපහු ඇවිල්ලා තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයට එනකන් අර කලින් විදිහටම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ඇතුල් වෙලා ඒකෙන් කොළඹ පිටත වටරවුමට ඇතුල් වෙලා කෙරවල පිටියෙන් එතනින් තමයි ආපහු දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වෙන කොළඹ පිටත වටරවුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වෙලා මාතර වෙනකන් එන්නේ. මේකේ ගමන් කාලය සාමාන්‍යයෙන් පැය 2යි විනාඩි 40ක් විතර ගත වෙනවා. මොකද ටික දුරක් යන්නත් එපැයි. ගමන් ගාස්තුව නම් මේ දවස්වලට 1320ක් තමයි සටහන් වෙන්නේ. ඉතින් අපි හරියටම බලමුකෝ එතකොට පැය කීයක් ගමනට ගත වෙලා තියෙනවද කියලා. 1:00මාරටම පිටත් වුණොත් එහෙම 2:00මාර 3:00මාර 4:10 4:00 කාල විතර වෙනකොට අපිට මීගමුවට යන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මම කලින් කිව්වා වගේ 11:00මාර වෙද්දී ඉන්න ඕනේ බස් එක අල්ලගන්න නම්. ඉතින් 11:00මාර පහු වෙලා 1:00මාර වෙනකන් එන අතරේ තියෙන පැය දෙක අතරේ ආවොත් එහෙම ඔයාලා හොඳ සීට් එකක් ලැබෙන්නත් පුළුවන්. සීට් එකක් නැතුව ආපහු හැරිලා යන්නත් පුළුවන් වෙයි. ඒ වගේම තමයි මට මේ ගමන යද්දි ඉස්සරහා සීට් එකක් අවශ්‍ය වුණා මේ වීඩියෝ එක කරන්න. ඒ නිසාම තමයි මම කලින්ම ඇවිල්ලා පැය දෙකක්ම බලාගෙන හිටියේ. ඔන්න දැන් අපි ගොඩගමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වෙනවා. ඉතින් මං සජෙෂන් එකක් විදිහට කියනවා මේ බස් එක එක්කෝ සීට් බුක් කරන්න ඕන. මම කෝල් එකක් දුන්නට පස්සේ නම් කිව්වේ සීට් බුක් කරන්නේ නැහැ. 11:00මාර වෙද්දි බස් එක නවත්තනවා කියලා ස්ටෑන්ඩ් එකෙන්. ඒ සීට් බුක් කරන්න නැත්නම් අපිට ඔප්ෂන් එකක් නැති නිසා මට මේ ඉස්සරහා සීට් එකම අල්ලගන්න මට 11:00මාර වෙද්දි එන්න වුණා. ඉතින් මම පැය දෙකක් මෙතෙන් වෙලා හිටියයි කියලා කිව්වනේ. ඉතින් මේ පැය දෙක අතරේ මම නිකමට හිතුවා මං කඩවතට ගියා නම් මේ පැය දෙකෙන් කඩවත නම් තව පැයක් ගියත් කටුනායකට යන්න 12:00මාර 1:00මාර 2:00මාර තව පැයක් වැඩිපුර දුපත් 3:00මාර වෙද්දි මම මීගමුවට යනවනේ. හැබැයි ඉතින් මේ කියන්න තනි බස් එකේ යන්නේ ඉන්න හින්දා පැය දෙකක් මට රස්තිය ආදි වෙන්න වුණා. මෙහෙමයි එක්ක සීට් බුකින් බාර ගන්න ඕන. එහෙම නැත්නම් මම කියන්නේ බස් එක 11:00මාරට නැතුව පිටත් වෙන්න පැයක් විතර තියලා බස් හෝල්ඩ් එකේ ගිහුවා නම් එතකොට අපි එතනට වෙලා ඉඳලා තින්නේ පැයක් වගේනේ.
එහෙම නැති වුණාට පස්සේ අර ගැටලුව අපිට මතුවෙනවා. මොකද කැඩි කැඩි ගියත් මීට වඩා ඉක්මනට මිනිස්සුන්ට ගමන යන්න හැකියාවක් තියෙනවා. මම දන්නේ නැහැ මේක කාගේ අදහසක්ද කාගේ උමනාවකට මෙහෙම සිද්ධ වෙනවද කියලා. හැබැයි ඒ වගේම කියන්න ඕනේ වැඩ කරන සේවක මණ්ඩලය ප්‍රියදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා බොහොම කාරුණික වැදගත් මහතුරු දෙන්නෙක්. ඒ දෙන්නම් මේක මිනිසුත් එක්ක කතා බහ කරලා හොඳටම කරගෙන යනවා. දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වෙලා ඉන්නේ. මීට වඩා මේ ගැන කියන්න දෙයක් නැහැ. අපි බලාගෙන ඉමු ඉස්සරහට මේ බස් එක යන්නේ කොහොමද කියලා. අපිට දැන් මේ කොළඹ පිටත වටරවුමේ අවසානය කෙරවල පිටිය හෝමාරුවෙන් ඇවිල් එළියට දාලා අධිවේගී මාර්ගයෙන් ඇතුල් වෙන්න හදන්නේ කටුනායක අධිවේගී මාර්ගයට. ඔය ඉස්සරහෙන් අපිට හම්බෙන්නේ කෙරවල පිටිය හෝමාරුව. මේ ගමනේදී බස් එකේ සුවපහසුව ගත්තොත් නම් ඇත්තටම හොඳම තත්ත්වයක තියෙනවා. සීට් එක හොඳටම හොඳයි. ඒ වගේම තමයි මම මේ බස් එකේ කැමැතිමදී සින්දු දාලා අපිට බාධාවක් වෙන විදිහට කිසිම කං කරච්චලයක් නෑ මගේ භාෂාවෙන් කිව්වොත් එහෙම. ඇත්තට මේක නම් අගය කරන්නම ඕන දෙයක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතුල් වෙච්ච වෙලාවෙ ඉඳලා පැයට කිලෝමීටර් 100ක වේගය නොකඩවා මේ බස් එක තියාගෙන ආවා. ඉතින් ඇත්තටම මේ පාරේ යන්න පුළුවන් උපරිම වේගයත් පැයට කිලෝමීටර් 100යි. ඒ ගානට යනවා කියන්නේ එතනින් එහා මට වේගය ගැන නම් කම්ප්ලේන් එකක් දෙන්න ඇත්තෙම නෑ. ඩ්‍රයිවර් මහත්තයාත් බ්‍රේක් ගහන්නේ අර මේ දාන්න නැතුව බොහොම ස්මූත් විදිහට මේ බස් එක අරගෙන ආවා. ඒව නම් අනිවාර්යෙන් මගේ කරන්න ඕන. ඔයාලට ඉස්සරහා පේන්නේ කෙරවල පිටියේ එක්සිට් එක. ඒකෙන් එක්සිට් වෙච්ච ගමන් මම දැන් ඔයාලට පෙන්නන්නම් පාර දෙපැත්තට බෙදෙනවා. ඒකෙන් අපි කටුනායක අධිවේගී මාර්ගයට තමයි ඇතුල් වෙන්න ඕන. ඔයාටත් යන්න ඕන නම් කටුනායකට ඇවරියවත්තට එයාපෝට් එකට එහෙම නැත්නම් මීගමුවට ඔයාලට පුළුවන් මේ බස් එක පාවිච්චි කරන්න. මේ බස් එකට ඇවිල්ලා නගින්න. මාතරින් එකමාර පිටත් වෙන්න තියෙන්නේ. ඉතින් එකමාර පිටත් වෙන්න තිබ්බට ඔයාට අවම වශයෙන් 12 විද්දිවත් එන්න වෙනවා මේ බස් එකේ හොඳ සීට් එකක් අල්ලගන්න නම්. මේ බස් එක වගේ බුකින් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. ප්‍රායෝගික ගැටලු ඇති ඒගොල්ලොන්ටත් බුකින් කරලා ගන්න බැරි. ඒගොල්ලෝ කියන්නේ බුකින් කරපු මිනිස්සු දවල් එකමාර වෙනකම් එන්නේ නැහැ. සමහර වෙලාවට 12 විතර වෙච්ච බස් එක සීට් ගන්නට වාඩි වෙනවා. එතකොට යන්න වෙනවා කියලා. ඔයාලට පේනවද මෙතන කටුනායක පෑලියගොඩ කියලා දෙපැත්තට බෙදෙනවා. එදිරින් අපි පෑලියගොඩ නෙමෙයි කටුනායකට තමයි යන්නේ. ඉතින් අර කිව්වා වගේ බස් එක කලින් ලෝඩ් වුණොත් මේගොල්ලන්ට යන්න විදිහක් නැති වෙනවා කියලා තමයි කියන්නේ. බුකින් කරපු කට්ටිය එනකන් ඉන්න වෙන හින්දා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නේද මෙහෙම ඔප්ෂන් එකක් දෙන්න. මේ මම කියන දෙයක් විතරයි. බස් එකේ සීට් එක එකමාර වෙනකම් තියාගන්න නැහැ කියලා බුකින් කරනකොටම කියන්න ඕන. අපි ඒකට තියන්න ඕන ඩෙඩ්ලයින් එක 12:45 එක වගේ ඩෙඩ්ලයින් එකක් තියලා කියනවා. මේ ටයිම් එකට කලින් ආවොත් වගේ බුකින් සීට් එක හම්බෙනවා. එහෙම නැත්නම් අපි පිටත් වෙනවා බස් එකේ සීට් ගන්නට වාඩි වුණොත් කියලා. ඉතින් ඒක කියලා හරියට සීට් බුක් කරන්න පුළුවන් නම් අර පැය දෙකක් කස්තියාදු වෙන්න එක නතර කරගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කටුනායක අධිවේගී මාර්ගයේ.
මේක දිගේ ඉස්සරහට යනකොට මට ලස්සන කලපුවක වීව් එකක් දකින්න ලැබුණා. ඔයාලටත් තව ටිකකින් ඒ වීව් එක දැක ගන්න ලැබෙයි. ඊට පස්සේ කටුනායක එක්සිට් එකෙන් එළියට දානවා අපි. ඔන්න කටුනායක එක්සිට් එක ඉස්සරහට යන්න ඕන කිලෝමීටර් 6ක් තව තියෙනවා. ජායල තමයි අපිට ඊළඟට හම්බෙන එක්සිට් එක විදිහට හඳුන්වලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලන්නවා රාව් ශ්‍රී ලංකා මගේ channel එක subscribe කරලා නෙමෙයි නම් ඉල්ලීමක් කරනවා subscribe කරන්න, like කරන්න, ඔයාගේ අදහස comment කරන්න කියලා. මම ඊට කලින් බස් ගැන කතා කරපු ගොඩාක් වීඩියෝ මගේ channel එකේ තියෙනවා. ඒ ඔයාලා ගිහිල්ලා බලන්න. මම අලුතෙන් පටන් ගත්ත episode series එකක් බස් ඩ්‍රයිවර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට. ඒක බස් විතරක් නෙමෙයි ඕනම වාහනයක් ඩ්‍රයිවිං කරන කෙනෙකුට සේෆ්ටි ඩ්‍රයිවිං කරන්නේ කොහොමද කියලා දෙන එපිසෝඩ් එකක්. ඔයාලට පුළුවන් මේ උඩ පේන කාඩ් එකකින් ගිහිල්ලා හරි මගේ channel එකට ගිහිල්ලා හරි ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි මේ වගේ රූට් රිවිව් ගොඩක් මම ඊට කලින් කරලා තියෙනවා. බස් ගැන කතා කරලා තියෙනවා, බස් ස්ටෑන්ඩ් ගැන කතා කරලා තියෙනවා, බස් ඩ්‍රයිවර්ලා රිවිව් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් ගිහිල්ලා බලන්න මගේ channel එකෙන්. ඒ වගේම තමයි ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ජායල එක්සිට් එක තමයි ඔය පහු වෙන්නේ. ඊළඟට අපිට හම්බෙන්නේ සීදූ එක්සිට් එක. එහෙමත් නැත්නම් කටුනායක පිවිසුම. එතනින් එහාට අධිවේගී මාර්ගයේ තවදුරටත් ගෙවීම් කවුන්ටර නැහැ. එතනින් සල්ලි ගෙවලා පිට වෙන්න ඕන. එතනින් පස්සේ අධිවේගී මාර්ගයෙන් කටුනායකින් අවසන් වෙනවා. ඉතින් මේ අධිවේගී මාර්ගයේ අපිට යන්න පුළුවන් උපරිම වේගය per කිලෝමීටර් 100යි. ඔයාලට ඉස්සරහ පේනවා ඇති වම් අත පැත්තේ වැට ගාවේ නම් පොලිසිය මහත්තුරු වේග පරීක්ෂාවක යෙදෙනවා. ඔය ඉන්නේ ඒගොල්ලෝගේ ස්පීඩ් ගන්න එකෙන් චෙක් කරනවා per කිලෝමීටර් කීයක වේගෙන් ඔයාලා යනවද කියලා. ඉතින් එහෙම වේග සීමා කඩ කරලා යන අයට එක්සිට් එකේ දඩකොලයක් ලබා දෙනවා. මගේ ප්‍රවාහන බස් එක නම් අධික වේගයේ වැඩවීම අධික වේගයේ වැඩවීමේ වරදක් විදියට සටහන් වෙන්නේ නැහැ. මට ළඟදී ආරංචි වුණා බස් එකක් සෙනගත් එක් අධික වේගයෙන් ගමන් කරලා අහෝනෝතින් එහෙම ඒක මිනීමැරීමට තැක්කිරීම කියන චෝදනාව දක්වා වරදකරු කරලා දඩ ගහන්න එමට සිරගත කරන්න තරම් බරපතල වරදක් විදියට උසාවිය පිළිගන්නවා කියලා අලුත් නීතියෙන් කාලකට ඉතින් හරි. ඉතින් එත මේ බස් එකට යන්න පුළුවන් උපරිම වේගය per කිලෝමීටර් 100යි. හැබැයි කියන්න ඕන මේ බස් එක ඒ වේග සීමාව ඒ විදිහටම තියාගෙන බොහොම අපූර්වට මේ ගමන ආවා. අපි දැන් මේ ඉන්නේ කටුනායක එක්සිට් එකට. ඔය ඈත පේන්නේ කටුනායක එක්සිට් එක. එතනින් මුදල් ගෙවලා එළියට යන්න තියෙන්නේ. එතනින් එහාට නම් ඔයාලට කලපුවේ සුන්දරත්වය බලා ගන්න පුළුවන්. මම ඒකෙත් වීඩියෝ ක්ලිප් කීපයක් අරගෙන තියෙන්නේ ඔයාලා වෙනුවෙන්ම.
දැක්කද සුන්දර මීගමු කලපුව. ඔයාට පුත්තලම් පාරට ඇතුල් වෙන්න ඕන නම් ඊළඟට හම්බෙන එක්සිට් එකේ වමට දාලා පුත්තලම් පාරට හෝ මීගම පැත්තට ඇතුල් වෙන්න පුළුවන්. එතනින් දකුණට හැරෙවොත් එහෙම ආපහු කොළඹ පැත්තට, ඒ කියන්නේ සීදුව, ජයල, වත්තල පැත්තට එන්න පුළුවන්. නමුත් මේ බස් එක එයාපෝට් ගිහින් එන හින්දා, ඒ කියන්නේ නැවරිය වත්තට ගිහින් එන හින්දා පාලමට උඩින් ඉස්සෙල්ලාම යන්නේ එයාපෝට් එක ළඟට. එයාපෝට් එක ළඟින් නැවරිය වත්තට. ඔන්න අධිවේගී මාර්ගය ඉවර කරලා අපි එයාපෝට් පාරට සිට් වුණා. ඉස්සරහට කෙලින්ම අපි ගියොත් එම කටුනායක මිනුවන්ගොඩ ඇවරියවත් ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඔය පේන්නේ එයාපෝට් එන්ටරන්ස් එක. මේ බස් එක මෙතනින් දකුණට හරවනවා. වාට එයාපෝට් එකට යන්න ඕන නම් මෙන්න මේ හන්දියෙන් බැහැලා එයාපෝට් එකට යන්න පුළුවන්. මෙතන 3 wheel තියෙනවා. 3 wheel එකක් අරගෙන හෝ ටැක්සි එකක් අරගෙන යන්න පුළුවන්. බස් එක මෙතනින් එයාපෝට් යන කට්ටිය බස් වල ඇවරියවත්ත බස් ස්ටෑන්ඩ් එකට යනවා. මේ තියෙන ඇවරියවත්තේ බස් ස්ටෑන්ඩ් එක. ගුවන්තොටුපොළ කියලා පටන් ගන්න සියලුම බස් පටන් ගන්න මේ ඇවරියවත්තේ බස් ස්ටෑන්ඩ් එකේ. මේකට ගිහිල්ලා අපි ආපහු සැරයක් යනවා 18 කනුව පැත්තට. 18 කනුවට ගිහිල්ලා ඉතින් දකුණට දාලා තමයි බස් එක මීගමුවට වෙනකන් යන්නේ. ඉතින් මෙතනින් එහා කොටස අපිට යන්න තියෙන සාමාන්‍ය පාරනේ. ඒක නිසා ඕනම එක්ස්ප්‍රස් හොල්ට් එකක ඔයාලට බෑ ගන්න පුළුවන් මේ බස් එකේ ආවොත්. අධිවේගී මාර්ගයට කෙලින්ම යාම ඔය පාලමෙන් අපි ආවේ පාර දිගේනේ. අපි මීගම පැත්තට යන්න ඕන හින්දා අපි යටින් ආවා. ඔය තියෙන 18 කනුව අපි මෙතනින් දකුණට හරවලා තමයි මීගමුවට යන්නේ. ඉතින් ඔයාලට 18 කනුවේ බහින්න ඕන නම් ඔයාලට කටුනායක ගිහිල්ලා ආපහු එද්දි තමයි බහින්න වෙන්නේ මේ බස් එකේ මාතර ඉඳලා ආවොත්. ඒකත් කියලාම තියන්න එපේ. දැන් අපි ඉන්නේ කෙලියම පුත්තලම් පාරේ. පුත්තලම් පාරේ මීගමුව වෙනකන් ගිහලා තෙල්වත්ත හන්දියෙන් මීගමුවේ බස් නැවතුම් පොළ වෙනකම් මේ බස් එක යනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලට වින්ඩි විලෝස් ටැක්සි සේවාව මේ දවස්වල කොළඹ අලුතෙන් පටන් අරගෙන ක්‍රියාත්මක වෙනවා. ඔයාලට වැගන්ආර් ඇල්ටෝ වගේ රථවල සුව පහසු විශ්වාසවන්ත ගමනක් යන්න ඕන නම් ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන් වින්ඩි විලෝස් ටැක්සි ආයතනය.
ඉතින් යාලා යාපෝට් පිකප් යාපෝට් ඩ්‍රොප් ලංකාවට ඕනම තැනකට වැගන්නාර හෝ ඇල්ටවලින් ටුවර්ස් එක් කරගෙන යනවා. ඉතින් ඒකොල සම්බන්ධ කරගන්න වල්ට පුළුවන් වින්ඩි විලෝස් taxi@gmail.com කියන ඊමේල් එඩ්‍රස් එකට ඊමේල් එකක් දාලා ඒගොල්ලොන්ව බුක් කරගන්න. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒගොල්ලොන්ව සම්බන්ධ කරගන්න WhatsApp හරහා හෝ සාමාන්‍ය දුරකථනයකින් 076යි 19යි 49යි 619 කියන දුරකථන අංකයෙන්. ඉතින් මේක ඔයාලා විදේශගතව ඉඳගෙන බලනවා නම් ඔයාලා ලංකාවට එන දවසට ඔයාලට පුළුවන් ඉන්ඩි බිලෝස් ටැක්සි එකක් බුක් කරලා ඔයාලට ටයිම් එක දැනුම් දීලා ඒගොල්ලොන්ට ටයිම් එකට එන්න කියලා ඔයාලට ගෙදරටම යන්න ඒගොල්ලෝ ඒ වගේ සේවාවල් ඔයාලට සපයනවා. ඒ කියන්නේ ඔයාලා ලංකාවට එනකොට ඔයාලා ගත්තේ ෆෝන් එකක් නැහැ. ඔයාලට කවුරුවත් කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. මොකුත් කරගන්න හැකියාවක් නැත්නම් ඔයා රටින් එන්න කලින් ඉන්ඩිවිඩුවල්ස් එකට කියලා තියන්න මං හවල් ෆ්ලයිට් එකේ හවල් ටයිම් එකට එනවා. එතකොට ඒගොල්ලෝ ඔයාගේ නම ගාපු බෝඩ් එකක් තියාගෙන ඉඳලා ඔයාලව එක් කරගෙන යයි ඔයාගේ ගෙදරටම ඔයාට යන්න ඕනේ කොහෙටද එතෙන්ට සුවපහසු විශ්වාසවන්ත සේවාවක් වගේම ඒගොල්ලොන්ගේ රේට්ස් සාමාන්‍ය ලංකාවේ යන ගණන් එක්ක ගොඩක් අඩු රේට් එකක් ඔයාලට දෙනවා හොඳ සර්විස් එකකුත් එක්ක. ඉතින් ඒ මතක් කිරීමෙන් පස්සේ අපි දැන් මේ ඇතුල් වෙන්නේ මීගමුව නගරයට. දැන් ඔයාලට දකුණු පැත්තෙන් පේන ඉස්සරහා මීගමුව ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක. මෙතනින් මේ බස් එක ඉවර වෙනවා. ඉතින් මාතර මීගමුව මේ රූට් රිවිව් සීරීස් එක බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මේ වෙනකම් මගේ channel එකේ මේ වීඩියෝ එකත් එක්ක නැඳිලා හිටියට. ආපහු සැරයක් මතක් කරනවා subscribe කරලා නෙමෙයි නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මැසේජ් කරන්න ඕන නම් එන්න රාහුල් ශ්‍රී ලංකා මගේ Facebook page එකට ඇවිල්ලා මට මැසේජ් එකක් දාන්න. ඉතින් අම්මෙමු අලුත් පොදු ප්‍රවාහනය ගැන වීඩියෝ එකකින් එතනකම් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ ගමන්.